Hello guys, ඉතින් ඔන්නෝල එකතු වෙලා ඉන්න මගේ තවත් අලුත් vlog එකක් එක්ක. ඉතින් මේ vlog එකෙන් අපි යන්නේ දිත්‍රාසුලි කුණාටුවේ පීඩාවටපත් වෙච්චි අපේ නංගිලා මල්ලිලට පාසල් යන වයසේ නංගිලා මල්ලිලට යාළගේ පාසල් ගමනට අවශ්‍ය පොත්පත් අතුරු පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනක් කරන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේක මේ vlog එක අප්ලෝඩ් වෙන්නේ මේ වැඩේ කරලා මාස දෙකකට දෙකමාරකට පස්සේ very sorry ඒක ගැන මුලින්ම මගේ කනකාටුව ප්‍රකාශ කරනවා හැමෝගෙම සමාවයිද සිටිනවා මම මේ දවස්වල තියෙන වැඩත් එක්ක පොඩ්ඩක් YouTube channel එකේ වැඩ ටික මිස් වෙලා තියෙන්නේ මට කොහොම හරි ඉතින් වීඩියෝ ටික එඩිට් කරගෙන shape එකේ vlog ටික දානවා එහෙනම් දිගටම සෙට් වෙලා ඉන්න vlog එකත් එක්ක ජය වේවා. යාළුවනේ අපි ගණන් ඉන්නේ. මේ කස්ටිය වෑන්නේ ඉන්නේ ටේබල් එකක් වල දියා. අපි සිද්ධු කියන ගමන් හිටියේ මට පස්සම තමයි vlog එක කරන්න මේ දැක්කම ගත්තේ. මේ ඉන්නේ අපේ සභාපතිතුමා. මේ ඉන්නේ හේෂාන්. මේ ඉන්නේ අපේ උප සභාපතිතුමා. මේ ඉන්නේ අපේ කෙල්ලෝ ටික. ලේකම් ඒ වන්දාකාරී යමුනේ වෙන්නත්. ගයිස් අපි ඔන්න ටිකෙන් ටික අපි පොත් බෙදාලා දෙන්න යන ඉස්කෝලේට ළඟා වෙමින් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට මේ පේන ගස්වල ඔයාලට පේනවා ඇති නිකන් දුඹුරු පාටර වගේ තියෙන එක ලයින් එකක් දුඹුරු පාටර වගේ තියෙන එක පෙළියට. ඒ තියෙන්නේ මේ පැත්තට ගම් වතුර ආපු වතුර මට්ටම තමයි ඒ තියෙන්නේ. ඒ තියෙන්නේ ගස්වල මේ වතුර වල මඩ හිටිච්ච පාරවල්. ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර උසකට මෙතන ගම් වතුර ඇවිල්ලා තිනවද කියලා. අපි ඇවිලින්නේ කෑගල්ල දයිගල කනිෂ්ඨ විද්‍යාලයට. මේ තියෙන්නේ ඉස්කෝලේ. දැන් වෙලාව 10:40 අපි මෙහෙට ආවා 10:00 විතර වෙද්දි මෙහෙට ආවා. අවුලන්නේ කට්ටිය අර පැත්තේ වැඩ ටික කරන ගමන් ඉන්නේ. කට්ටිය වැඩ හොයලා ගහලා. ගයිස් අපි එතන තිබු කට්ටියට මුලින්ම පොඩි සංග්‍රහයක් දුන්නා. ගයිස් අපේ සභාපතිතුමාට කතාවක් කරන්න සිද්ධ වෙලා මේ ඉතින් ඔයාලට මේ පේන්නේ ඒකට අපි කට්ටිය මේ උපදෙස් දෙන විදිය. ෆයිනලි ගයිස් ඉතින් ඔන්න අපි පොට් එක බෙද දෙන්න තමයි හදන්නේ. මොකද ශ්‍රී බුද්ධ සිංහාරාම ගුහාරණ විහාරස්ථානයේ විහාරාදී අවසාන වශයෙන් අපි DJ ට්‍රැක්ස් වගේක් දාලා කට්ටිය එක්ක නටුවා. යාළුවේ අපේ වැඩේ ඉවරයි. ඒ කියන්නේ මේ ළමෙන්ට පොට් එක බෙදලා අපි මෙතන පොඩි DJ එකක් දාලා අනේ පව් යහන ඕනේ ඉතින් පෙන්වන්නේ බෑ. මේ මෙතන පොඩි DJ එකක් දාලා වැඩේ ඉවර කරා. දැන් අපිට කතා කරා මේ
දැන් අපි යනවා මොකක් හරි අපිට ට්‍රීට් එකක් දෙන්න කිව්වා. අපි තව පොඩි ආතලයක් ගන්නක් තියෙනවා. මේ ආතල වැඩි ලස්සනටම සිද්ධ වුණා. නේ? වැඩි ලස්සන වුණානේ. වැඩි ලස්සන වුණානේ. ආයෙත් අහලා කුපිරි එලකිරි ආයෙ කියන්න දෙයක් නෑ වැඩේ. අපි ඉතුරුවට අවුරුදු ගානේ. ඔබතුමීට මේ වැඩේ ගැන මොකද හිතෙන්නේ? මට ඇත්තටම ගොඩක් සතුටුයි. අපි හිතුවටත් වැඩිය හොඳට වැඩේ සිද්ධ වුණා. ජය වේවා කිය. ජය වේවා. හරියට ඉවරයි අපි කෑවා. දැන් ෆොටෝ එකක් ගන්න යන්නේ කට්ටිය. යාළුවනේ අපේ කට්ටියට පොඩි කාලේ මතක් කියලා කට්ටිය සෙල්ලම් කරන්න අරගෙන මේ. පේනවනේ. මම රත්තරන් යාළුවනේ අපි දැන් පිටත් වෙන්න යන්නේ නැවත අපේ නැවත නෙමෙයි අපේ ගෙදර බලා ආච්චිලා ගෙදර බලා යන්නේ මතර ගෙදර බලා අප නැවතත් මේ අවස්ථාවේ ඔන්න ඔයගොල්ලෝ දැකලා නැහැ ගෝය අසුලයි ආච්චිව. අද අපි පෙන්නනවා අසුලයි ආච්චි වන්න බලා ආච්චි. අපි ආච්චි ටික අද ආච්චිත් ඉන්න බ්ලොග් එකේ ආච්චිත් ඉන්න. අපි යනවා මල්ලි. ඉස්සරහයි පරිස්සමෙන් ඉන්න. රෙඩි කරගන්න. ගයිස් අපි ආවා ආච්චිලා ගෙදරට. ආපු ගමන් ඉතින් කට්ටිය මුලින්ම කරේ සෙල්ලම් කරපු එක තමයි. අපේ පිටේ කිව්වෝ. ඒ අයියේ ඇත්තටම මට මේ කරන සෙල්ලම් මට තේරෙන්නේ නැහැ මල්. යාළුවෝ මම පොඩි කාලේ සෙල්ලම් කරපු තැනකට ආවා. මගේ විරුද්ධ පිළේක එක ඉස්සර මීට වඩා වතුර තිබ්බා. යාළුවනේ මේක පට්ට ආතල් හොඳේ. අපි මේ මම චුට්ටක් සීන් එක අල්ලගත්තා. නේ අපි යනවා 12 නෙමෙයි මොකද්ද බං පීල්ල බලන්න. කොහමද මේ ලස්සන තේරෙනවනේ. විවේක කොහමද විවේක? පැන්න අයියේ වතුරට පයින්න එපා වතුරට ගින් දෙවි. මම හිතන්නේ මම මේකට ආවෙත් වෙන කාලෙ ඉන්නේ. එන ආතල් වතුරට ඇඟේ ගෑවුනහම. මේ මෙතනින් තමයි මේ පීල්ල බැඳලා තියෙන්නේ. මේ වතුර ඇවිල්ලා මොන බටේ දිගේ මොහොම යනවා. මෙතන හැම වෙලාවෙම වතුර යනවා. වතුර මාර සීතලයි උල්පත දුන්නේ. ගයිස් මේ මම නම් ටිකක් ඔළුවටයි යකඩයි වතුර ටිකක් දාගත්තා. මාරම සනීපයි. මාර කූල් වතුර මං හිතන්නේ මම මේ අවුරුදු 2කින් 3කින් විතර ආවේ මෙතනින්ද. ඕ මං හිතන්නේ ඒ හරි මේක වහපන්. හොදන ඉවරයි. මගේ ඒ දවස් කාලේට මං ගන්ද පොදුව ආවේ. මාර ආතල් පාරට ගාලා. යාළුවෝ අපි කෑවා. අපි දැන් තදුට්ටකින් ආය යන්න හදන්නේ. මේ හරිම නිස්කලංකයි මාර සනීප. මම නිදි ගන්න හිතුණා. නිදි ගන්න හිතුනට මම නිදි ගත්තේ නෑ ගයිස්. අපි කට්ටියම එකතු වෙලා පොඩි සෙල්ලමක් කරා. ඒ මොකද කරන්නේ? මම මාති YouTube එකේ පෙන්නනවා. සෙනෝරි thanks අපිල ඉපතක් නේ වෙලා තියෙන්නේ. Thank you රත්තරන්මයි. ඕන කතා ප්‍රශ්නේ. යාළුවේ පිරිසක් මගේ ආදරේ මං ගාල්ල බලලා පිටත් වෙන්න තමයි මේ කවුද නේ මට දකින්නකම් මාරු අපි තාම ඉන්නේ අපේ ආච්චිලා ඉදිරියට. අපිට මේ වීඩියෝ දෙන්න. ඈ ඔය දින පල්ලේ ගියා සිග්නල් ඇලෝට අපි කන්න නවත්තලා ඉන්නේ යාළුවනේ. අර අතන තව සෙට් එකක් කරනවා. ගයිස් ඉතින් එහෙනම් ඔන්න මේ vlog එකත් ඉවරයි. මම හිතනවා vlog එක enjoy කරලා ඇති කියලා. මේ vlog එක නම් ඇත්තටම ටිකක් ආදර vlog එකක් වෙයි. එහෙනම් අපි තවත් අලුත් vlog එකකින් සෙට් වෙමු. හැමෝටම ජය.